තියෙන එක දෙන්න එහෙම ජාතියක්. එහෙම ශ්‍රී ලාංකිකයින් පිරිසක්. ආගම් ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ. පින්නතුනේ තව අවුරුද්දක් විතර අල්ලගෙන ඉන්න පුළුවන් නම් ඔය තියෙන කැක්කුම, ඔය තියෙන ඉදිරිපත් වීම, ඔය තියෙන පරාර්ථකාමී භාවය ඕක නැති කරගන්න එපා. මේ රට අවුරුද්දෙන් ගොඩ දාන්න පුළුවන්. මේක රජයකට කරන්න බෑ. මේක එක පැලැන්තියකට කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි. එනිසා මං තරුණ පරම්පරාවට යෝජනා කරනවා ඔය අශිෂ්ට ජීවිතයෙන් මිදෙන්න. විනයවත් භාවය ඇති කරගන්න. පින්නතුනි මේ ගුණ ධර්ම වඩන්න පුළුවන් එකම ආත්මය මොකක්ද නේ? 2004 ආපු සුනාමිය. එකෙන් බැටකාපු උදවිය මෙතන ඇති. දැන් ඉතින් මෙතෙන්ට මලකඳක් විතරනේ අඩු. සාමාන්‍යයෙන් අවුරුද්දේ අන්තිම පෝය කියලා කියන්නේ අපි කතා කරන්නේ අපිට කරන්න බැරි වෙච්ච දේවල්. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා සාමාන්‍යයෙන් මොනවාද අලුතෙන් පටන් ගන්න. නේ අලුත් අවුරුද්දට කොහොමද ලෑස්ති වෙන්නේ? මොකද්ද పూర్වේ කරපු අකුසලයක් වෙන්න? දැන් දවස් 4කට 5කට කලින් මේ මහා ඛේදවාචකයක් අපේ රටේ සිද්ධ වුණා. ඒක දැනටත් සිද්ධ වෙමින් පවතිනවා. අපිට දැන් කතා කරන්න වෙලා තියෙන්නේ ඒ ඛේදවාචකය ගැන විතරයි. ආය ලබන වෘද්දේ තියෙන හීන ගැන කතා කරන්න මානසිකත්වයක් මේ කාටවත් තියෙනවද? රටම මලගයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ව්‍යසනයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුවත්, අසනීපෙන් රෝගාබාධ වලින් පීඩාවට පත් වෙලා ඉන්න සියලු දෙනාට සත ශාන්තියක් එක හඬට දොහොත් මුදුන් දීලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. මේ වෙලාවේ ඕනේ ආශිර්වාදය විතරයි. මේ වෙලාවේ කිසිම භෞතික දෙයක අවශ්‍යතාවයක් මිනිස්සුන්ට නැහැ. මිනිස්සුන්ට ඕනේ සැනසීම විතරයි. මිනිස්සුන්ට ඕනේ මානසික සුවය විතරයි. එහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මේ පෞල් පිටින් යට වෙලා පස්වලට තාත්තා වැඩට ගිහිල්ලා එනකොට මුළු ගෙදරම යට වෙලා. දරුවා විශ්වවිද්‍යාලේ ඉන්නකොට එක විශ්වවිද්‍යාලේ දියණියක් කියනවා හාමුදුරුවනේ ගෙදර ඇවිල්ලා හිටිය අක්කට බබෙක් හම්බෙලා. සාමාන්‍යයෙන් අර දරුවෙක් ලැබුණාම ගෙදර අම්මා ගාවට එනවනේ. මේ මනුස්සෝ විවාහයක් කරගෙන දරුවෙක් හදන්නේ මොන්න තරම් හීන ගොඩක් තියාගෙන අර ලේ හත්ත වගේ පොඩි එකා ඇකේ තුරුල් කරගෙන කිටකොට වෙන්න ඇද්ද? ඊයාවනම් අද පස්වලට යට වුණා. මෙහෙම ඛේදවාචක සිද්ධ වෙන්නේ මේ වගේ 100,000 ගණනින් ඛේදවාචක සිද්ධ වෙනවා. මේ ඛේදවාචකයක් අස්සේ ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා. උද්දෘත කරන්න සූත්‍ර පාඨ කොතෙක් තිබ්බත්
නිතැතින්ම සිහියට නැගෙන්න පින්නතුනි සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වෙන මොකක් නම් දේශනා කරන්නද සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුය සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද ඒක දැන් හම්බෙලා තියෙනවනේ ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ කවදාවත් යන්න පුළුවන්ද ඔය බලන්නකො පාසලක වැසිකිළියකට යන්න බෑනේ ඇයි නගරයක පොදු වැසිකිළියකට යන්න පුළුවන්ද ආයතනයක ආත්මාර්ථකාමී වෙන්න එපා අපි නිරන්තරයෙන්ම අනෙකා ගැන හිතන්න පුරුදු වෙන්න ඕනේ අපේ ලංකාවේ එහෙම තමයි පුදුම විදිහට අනෙකා ගැන හිතනවා හැබැයි ඒක පොඩි වෙලාවයි තියෙන්නේ දැන් පේනවනේ අර විපත්තිය වෙච්ච වෙලාවේ ඔක තව සතියකින් විතර අමතකයි සේරට මේ කණ්ඩ තියෙන හාල් ටික උරේට දාලා මිනිස්සු දෙන්නේ අපි දැක්කනේ මේ දකුණු පැත්තෙන් තිබ්බ ලොරිවල බෝට්ටු ටික පටවගෙන ගියේ මිනිස්සු හරියට උණු වෙනවා දැන් මෙතෙන්ට ගේන්නකො සහනාධාරයක් අහු කරන්න කියලා නැගිටලා යන්නේ නැද්ද කියලා බාණ්ඩ සේරම දෙන්න අපේ මිනිස්සු හරියට දෙනවා කණ්ඩ තියෙන එක දෙන්න එහෙම જાතියක් එහෙම ශ්‍රී ලාංකිකයින් පිරිසක් ආගම් ભેදයක් නැහැ ಜಾති ભેදයක් නැහැ පාට පක්ෂ තකන්නේ නැතුව අනෙකගේ දුකේදී අනෙකගේ කඳුලේදී උපකාර වෙන්න තරම් තෙතමනයක් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්නේ ඒක අර පොඩි වෙලාවයි තියෙන්නේ කොහොමද මේ එකමුතුව මේ සමගිය මේ මැදිහත් වීම පින්නතුනේ තව අවුරුද්දක් විතර අල්ලගෙන ඉන්න පුළුවන් නම් ඔය තියෙන කැක්කුම ඔය තියෙන ඉදිරිපත් වීම ඔය තියෙන පරාර්ථකාමී භාවය ඕක නැති කරගන්න එපා මේ රට අවුරුද්දෙන් ගොඩ දාන්න පුළුවන් මේක රජයකට කරන්න බෑ මේක එක පැලැන්තියකට කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි එනිසා මං තරුණ පරම්පරාවට යෝජනා කරනවා ඔය අශිෂ්ට ජීවිතයෙන් මිදෙන්න විනයවත් භාවය ඇති කරගන්න පින්නතුනි මේ ගුණ ධර්ම වඩන්න පුළුවන් එකම ආත්මය මොකද්ද මනුෂ්‍යාත්ම භාවය එනිසා කාලෙකින් හම්බුණු මනුෂ්‍යාත්ම භාවය තුල මේ උතුම් සත්පුරුෂ ගුණ ධර්ම ටික වර්ධනය කරන්න මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා මේ පින්නතුන් දකින්න ඇති ඔය සිද්ධ වෙන ව්‍යසනය ඔයත්තන්ට හොඳට අත්දැකීම් ඇති දැන් අවුරුදු නේ 2004 ආපු සුනාමිය එකෙන් බැටකාපු උදවිය මෙතන ඇති අපි ජීවිත කාලයක් ගොඩනගන බලාපොරොත්තු එක තප්පරෙන් නැති වෙනවා පින්නතුනි සියල්ල නැති වුණේ නැද්ද සියල්ල නැති වුණා ජීවිත පිටින් ගහගෙන ගියේ නැද්ද
ගහගෙන ගියා. මේ ව්‍යසනයන් වලට ගොදුරු වෙච්ච උදවියට ආය අමුතුවෙන් බණ කියන්න ඕනේ නැහැ. වැඩේ කියන්නේ මිනිස්සුන්ට අමතක වෙනවනේ මේවා. මිනිස්සු දන්නවා දැන මේකම හොයනවනේ. අර ද්වේමේ භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනාරියාච පරියේෂණ ආදී භාග්‍යවතුන් වහන්සේ අරිය පරියේෂණ සූත්‍ර දේශනාව තුල සඳහන් කරනවා. මිනිස්සු උපදිනවා කියලා දන්නවා, හැබැයි ජාති ධර්මය හොයනවා. ජරාවට පත් වෙනවා කියලා දන්නවා, ජරා ධර්මයම හොයනවා. ව්‍යාධියට පත් වෙනවා කියලා දන්නවා, ව්‍යාධි ධර්මයම හොයනවා. මෙතන ඉන්න කවුරුවත් දන්නේ නැති කෙනෙක් ඉන්නවද අපි වයසට යන්නේ නැහැ කියලා? මෙතන ඉන්න කවුරුවත් දන්නේ නැති කෙනෙක් ඉන්නවද අපි ජරාවට පත් වෙන්නේ නැහැ කියලා? ඒ වුණාට ඕක ගැන ගාණක්වත් තියනවද? දර සිද්ධාර්ථ බෝධිසත්වයන්ට අන්තිමේට සසර කලකිරුණේ මොනවාද දැකලාද? ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් පැවිදිරුවා. දැන් ඉතින් මෙතෙන්ට මලකඳක් විතරනේ අඩු. ජීවිතේට කලකිරිච්ච දවසක් තියෙනවද? වෙනතුනේ අපි ජරාවට පත් වෙන මිනිස්සු. අපි ව්‍යාධියට පත් වෙන මිනිස්සු. මොකද්ද ජරාවයි ව්‍යාධියයි ඔච්චර සරලද? අපිට කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර බලය තිබ්බත්, කොච්චර ධනෙ තිබ්බත් අර මේ දවස්වල පින්නතුනේ විවිධ ආධාර බෙදන්න අපි සම්බන්ධ වෙනවානේ. මේ වෙනකොට කෝටි ගාණක බෙදලා තියෙනවා. එකම ඇඳුම ඇඳගෙන දවස් 3-4 පින්නතුනේ. එකම ඇඳුම. කෝප් එකට දිය කරපු පොඩි එකාගේ කිරිපිටියක පොවන්න සූප්පුවක් නැහැ. ඒ ඉතින් කවුරුත් ඕව දෙන්නේ නැහනේ. බත් පැකට් එක මේවා දෙනවට. මේ වෙනදා ඇඳ උඩින් තියලා 4 වටෙන් කොට්ට තියලා සීතලට පොරවලා ඔතලා ඉඹලා තව නෙට් එකක් දාලා දොර ජනෙල් වහලා පරිස්සම් කරපු පොඩි එක පින්නතුන් රෙදි කෑල්ලක ඔතාගෙන තුරුළු කරගෙන ඉන්න වෙලා තියෙනවා. ඒ ඉන්නකොට නැති වුණු සහෝදරයා ගැන, පුතා ගැන, තාත්තා ගැන අඬන්න වෙලා තියෙනවා. පින්නතුනි ඒ හරි නම්බුකාර විදියට අභිමාණයෙන් ජීවත් වුණු අපේ රටේ පුරවැසියෝ මං කියන්නේ මේක අපිට වෙන්නේ නැද්ද? ඒ විපත්තියෙන් ජරාවටපත් වුණාම, ව්‍යාධියටපත් වුණාම මේක කොයි ක්‍රමයෙන් හරි මේ දුකට මුහුණ දෙන්න වෙනවා. ජීවිතේ දවසක් එනවා පින්නතුනේ. ඔය දැන් අපි කැමැත්තෙන් කරන දේවල් තියෙනව නේද? ඔවසේරම නවත්තන්න වෙන දවසක් එනවා. මොනවාද කැමැත්තෙන් කරන දේවල්? දැන් අද එනකොට දෙපාරක් බලන්න ඇතිනේ මේක අඳිනවද නැද්ද කියලා. මේ ෂර්ට් එකේ ඉර හිටලාද නැද්ද කියලා මදිනකොට. හරි කැමැත්තෙන් කරන්න. අපි සැලුන් යන එක හරි කැමැත්තෙන් කරන්නේ. අද උයන්න බෑ කියලා හිතුනොත් කඩෙන් මොනා හරි කන්න. නේද? මේ පැතිවලත් යනවා අර චූම්පාන් ලොරි. නේ. උයන්න බෑ කියලා හිතුනොත් මොකද කරන්නේ? ඕකෙන් අරගෙන කනවා.
අපේ නාගරික පින්නතුන් නාගරික උදවිය උයන්න බෑ කියලා හිතුනොත් එළියට යනවා රෙස්ටොරන්ට් එකකින් කෑම කන්න. පින්නතුනි ඕවා සේරම නවත්තන්න වෙන දවසක් එන්නේ නැද්ද? දැකලා තියෙනවද නායට බටයක් දාලා කවන පොවන ලෙඩ්ඩු? කවුරු හරි අර සිරින්ජරේට මොන හරි වැක්කුරුවොත් විතරයි බටේ දිගේ යන්නේ. ඔක අපිට වෙන්නේ නැද්ද? මේ අපිට වෙන්න තියෙන දේ ඒ අර ජරාවේ ව්‍යාධියේ ස්වභාවය. ගෙවල් වල ඉන්නකොට මොකක් හරි සද්දයක් ඇහුණාම ඉස්සරලම නේ රැට එළියට බහින්නේ කවුද? අපේ තාත්තලානේ. ඒක විපරම් කරන්නේ තාත්තලා. පින්නතුනි මේ ජීවිතේ ලෙඩ දාස් ගානකට පිරිත් කියලා ඇති. අපි හරි කැමැත්තෙන් නෙමේද ඔය වත්තේ පිටිය ඇවිදින්නේ. දවසක් එනවා පින්නතුනි කවුරු හරි කියන විස්තරයක් අහගෙන ඇඳකට වෙලා ඉන්න. ඕක සල්ලි තිබ්බා කියලා වෙනස් වෙනවද? එල්ලසමයි. අපි කැමැත්තෙන් කරපු බොහෝ දේවල් මේ ජීවිතේ නවත්තන්න වෙන අපිට මොකද්ද දැන් ඔය ජීවත් වෙලා ඉන්නකොට පිරිමහන්න තියෙන වෛරය? ඔය මේ පැතිවලත් අර ඉඩකඩම් ප්‍රශ්න තියෙනවද නැද්ද ඇති? නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි. තිස්ස මහ රාමේ හොඳයි. මත්ද්‍රව්‍ය නෑ, කචල් බචල් නෑ, ඉඩකඩම් ගැටලු නෑ. පින්නතුනේ මේවට අපි වගේ මොට්ටු වෙච්ච මිනිස්සු අර පස්වලට යට වෙලා ඉන්නේ. අපි වගේ මනකට පෙස්සන් ගහපු මිනිස්සු ඇති. මේ පැතිවල පෙස්සන් එහෙම ගහනවද නැහැ? අනේකගේ දියුණුවට ඔය මිනිස්සුන්ට හරි ප්‍රශ්නේ අනේකට ලැබෙන්නේ කොහොමද කියලා. පුපුරනවා පින්නතුනේ. ලංකා ද්වීපේ අයහපත් කාලගුණයෙන් ස්වභාවික උවදුරෙන් උපද්‍රවයෙන් පීඩාවට පත්වෙලා ඉන්න සියලු දෙනාට සෙත ශාන්තිය සමෘද්ධිය උදා වේවා. මේ ව්‍යසනයෙන් මිය පරලෝකීය සියලු දෙනාට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. මගේ රට මේ දේශය ගොඩනංවන්න සියලු දෙනා එකතු වෙන්න වාද බේදකම් දුරලන්න අසමගියෙන් වළකින්න සමගියේ බලය තහවුරු කරන්න තර්කය විවේචනය ටිකක් පස්සට කරන්න මේ වෙලාවේ කළ යුතු දේ කරන්න ඒ සඳහා අවශ්‍ය ධෛර්යය සියලු දෙනාට ලැබේවා. මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. බණ අහන්න ආපු අම්මලා තාත්තලා සියලු දෙනාට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි සංසාරේ කෙලවර පතන උතුම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු 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 කියලා පින් අනුමෝදන් වෙමු.